ඒ කියන්නේ පීන ගන්න බෑ. එයාගෙත් මේ කකුල ඔව් කකුල. අතවල් හතරම තියෙන්න ඕනේ එකම විදිහට පීනන්න කරන්න. මෙයාලට තුනෙන් හතරෙන් එකක් ගියත් අමාරුයි පීනන්න. මෙල මේ බෝට් කැම්ප් එකට ගිහිල්ලා මෝරු කාලා. අත් තුනක් එකයි තියෙන්නේ. ඔව්. එදාදී ඉවත් වෙන්නේ මෙයාට අපි උස්ම ගන්න පුළුවන් ආකාරයට වතුර දාලා දෙන්නේ. නැත්නම් ටික පිළිසතෙක් මෙයා. නැත්නම් ටික නිමිති තමයි බලන්න. නැත්නම් කොටමකට තමයි ගන්නේ. මෙයාට පොල් කාලා ගෑස් ඇතුලේ තියෙන ඇතුලේ. ඒ ගෑස් පිට වෙන්න අපි ඉන්ජෙක්ෂන් ගාලා දෙන්නේ. වමනේ චුට්ට ගිහලා එයා මතට විටමින් B කරලා දෙනවා මෙයාට. හොඳයි. ඉතින් මෙයාගේ මේ විදිහට ඇඟ ඇතුලෙන් මේ තුවාලය. ඉතින් ගෑස් වගේ හැදෙනවා. මේ පැත්ත ගහන්නේ ඒක. ඉතින් හොඳටම හොඳුනන් පස්සේ තමයි ඒවා ටික අඩු වෙලා යට ගියාන් පස්සේ හොඳට පීනන්න කරන මොනවා පස්සේ තමයි අපි මුලට දාන්න. මෙහෙම තියාගෙන දාන්න බෑ. මේ කොට ගන්න අපිට. අයිබෝවන් අද අපි ඇවිල්ලා ඉන්නේ අහුන්ගල්ලේ තියෙන කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය බලන්න. ඉතින් මේක ඇත්තටම කැස්බෑ රෝහලක්. මේ තැන තියෙන්නේ අහුන්ගල්ල පොලිසිය පිටිපස්සේ. ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ යෝධ කැස්බෑ වැගේ කට ඇතුලෙන් තමයි අපි ඉස්සෙල්ලා මෙතෙන්ට යන්න තියෙන්නේ. ටිකට් පතක් මිලදී ගන්න ඕන රුපියල් 500ක වගේ. ඉතින් මෙහෙම ඇතුළට ගියාට පස්සේ අපිට මෙතන මේ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘති මධ්‍යස්ථානය ගැන තොරතුරු දැනගන්න පුළුවන්. මේ ලංකාවේ ඉන්න කොටස තමයි මේ ඕලිය රෙඩ්ලි, ඉන්ටර්නල්, ඔස්ට්‍රි, ලෝකයේ නෙදර්ලන්ඩ්. ඉතින් මෙයාලා ඉතින් ගොඩක්ම ඔය උද්‍යාන වෙනාර නැවුවරේ යනකොට ඉන්නවා. ඉතින් බෝට් වල දැක්ලේ ඉස්සපලානවා. ඉතින් අර මුදේ ගන්න රයි පාර වලට එන්නේ. ඒක නිකම්මනේ අර මෙයාලා ඉතින් මාළු, ජෙලිෆිෂ්, මුදු කෑම, ඒ සලාඩි දෙන්න ඒවා තමයි මෙයාලාගේ ආහාර. ඒ වගේ වල දෙයක් එන්නේ. ඉතින් මේ පාවෙනානේ පොලිතින් ප්ලාස්ටික් එක ඒවා මුදේ ඉතින් ඒවා කනවා මේගොල්ලෝ. ඒවා කෑමත් අසනීප ගතිය හැදෙනවා. ඉතින් අර එහෙම වුණාම තමයි අර කැම්ප් එකටයි මාළු දැල්ලට බැලුනම ඉතින් මේ අතපය කැපෙනවා. මෝරුත් ඇවිල්ලා ඇටැක් කරනවා. පොඩි තුවාලයක් වුණත් ඒගොල්ලෝ කනවා මුදේ ගන්න ෂාක්ලා තියෙන මුදේ. ඉතින් ඒවත් තමයි ඒවා කෑම තමයි කොට අසනීප ගතිය ඉන්නේ. ඉතින් සමහර කට්ටිය මුදේන කට්ටිය දැක්කම ගෙනත් දෙනවා. මෙතන හොස්පිටල් එක මේක ප්‍රයිවට් ප්‍රොජෙක්ට් එකක්. අපි කරන්නේ මේගොල්ලෝ නැවත ගෙනල්ලා හොඳ කරන්න පුළුවන් කට්ටිය අපි හොඳ කරනවා. යවා ගන්න කැටි කට්ටිය අපි බෙහෙත් කර මේ තියන් ඉන්නේ. දැනට දකින්න ඇති ඔය ආබාධ කට්ටිය පිටින් අස්ගා වෙනවා. යාලා යවන්නේ. මේ කට්ටිය අපි නිදාස් කරනවා. මොකද මෙයාලගේ විතරේලත් හානි වෙනව කොටම. ඉතින් මෙයාලා මූදේ තියාගත්ත විතර දාන්නේ කොට දෙල්ල තමයි විතර දාන්නේ. ඉතින් විතර මේ අරන් යනවා මිනිස්සු. ඉතින් මේ විතර අපි අරගෙන මෙතන අර ගෝපිරිමත් අපි කරන්නේ ගෝ කරලා මූදට දානවා. ඉතින් විතර ගෑම බෝවිමක් නැහැනේ. සමහරකට විතර අරන් ගිල්ල කනවා. ඉතින් එහෙම ගෑම බෝවිමක් නැහැ. ඒ හින්දා මේ විතර සද්දට අරන් අපි මෙතන බෝ කරලා මූදට දානවා. ඒ වගේ දෙයක් තමයි අපි කරන්නේ. ඉතින් අපේ ડોක්ටර් ඇවිල්ලා මෙයාට ප්‍රතිකාර කරලා හොඳ කරනවා. එයා මේ විතරම අපිට නිදාස් කරන්න ඕනොත් අපි කැස් වෙයි. එයාගෙන් තමයි අපි නිදාස් කරන්නේ. ඉතින් ඔය අතපය නැති කට්ටිය අපි යවන්නේ. එයාලා අපි ඉඳගන්න. මේ තින්නේ පිටර. සිවිල් පොතේල් දාලා දෙන්නේ ආරස්සාවට මගේ පිම්පම් බෝලේ වගේ පොඩි නා. අපි ඉතින් පිටරයක් අරගෙන මේ අතර දෙනවා අල්ලලා බලන්න මේ ඇල්ලුවම එහෙම සවුත් වෙනවා. මේක කිමිකල් එකක් දාලා දෙන්නේ කාලයක් යනකොට මේක තියාගත්තා. මේකේ පැටව ගන්න බෑ. ඉතින් මේ අපේ කට්ටිය එන කට්ටියට පෙන්වන්න තමයි මේ තියෙන්නේ. එන සංචාරක කට්ටිය. මේක නරක එන්නේ. ඒ වගේම තමයි අපි දැන් විතර ගියාම අපි වලවන්නේ මේකේ ඉතින් පොඩියට අල්ලලා ටැස්කත් ඒ වගේ තමයි විතර ගන්නෙ. ඒකට ඇවිල්ලා අඩියක් විතර හාරනවා. අඩියක් විතර හාරලා තමයි අපි විතර වලවන්නේ. වලලා හදිටම දින 45ක් 50ක් ඇතුළත තමයි පැටව හැච්චලා යන්නේ යටින් ධම්ම හාරගෙන. ඉතින් උතන් ಜಾති දෙකක් ඉන්න ඕලිය රෙඩ්ලි ග්‍රීන් ටර්න්. අර වගේ තමයි පලාගෙන ඉන්නේ. ඒ වලෙන් ආපු පැටව තමයි මෙතන දාලා මේ විකාශ කරන්නේ මුදට. මුදට දාන්නේ අපි කරවල එක. අපි ඉතින් උදේ කාලේදී දවල් කාලේ දාන්නේ මොකද උස්සෝමින් කාපොන්ෙන් බේර ගන්නනේ. ඒකයි රැට විකාශ කරන්නේ. රැටයි කියන්නේ 6 මාස විතර තමයි දාන්නේ පැටව මුදට. ඉතින් මෙතන ඉන්නවා දවස් දෙකේ තුනේ පැටව මේ ග්‍රීන් ටර්න්. ඔය ඉන්නවා ගල් කැස් කෑවේ විතරේ ඉන්නේ.
පැටව තමයි මේ. දවස් දෙකේ තුනේ තුනේ තමයි. උපරිම පැටව දවස් 5යි තියාගන්න. මේ ගැලුවත් thank you. දාන මුද දැන් අද කොටසක් දැම්මම ඉතින් හෙටත් එනවා. වල් වලින් එනවා. ඉතින් මාසේ ගාමර කරන පැටව වෙන නමුත් අද රැට එන්නත් ඉඩ දිනවා. ආවට පස්සේ මේ ටැංකිය වල දානවා. ඔව්. මුදෙන් වතුර ගන්නලා හොඳට දෙපාරක් විතර හොදලා තමයි මේකට දාන්නේ. අන්තිමට වණ්ඩේ. මේ ඉරේ කුඩට. මේ ඉරය. ඔව්. ඒ එළි වෙන පහක් ගන්නවා. Release 100 baby turtle roughly 60%. මේකින් නෝ ආබාධයක්. මේ සාක්කට ඉතින් අර පොඩි දැන් පොඩි තුවාලයක් වුණා දැල්ලෙල්ට ගැතිලා මෝරුත් කනවා. ඉතින් මෙයාලා ඉතින් මූදට යවන්නේ නැහැ. ඉතින් අපි ගාව තමයි හැමදාටම දැන් මේ විදිහට මූදට විදාස් කරනවා කියන්නේ මූදේ ගන්න රෙල් පාර වලට කොට ගන්නවා. මේල ඔලිය රෙඩ්. ඉතින් මෙයා පිරිමි කෙනෙක් වුණ නැට දිගයි. මෙයා ගන්න. ඉතින් මෙයාලා යවන්නේ නැහැ මොකද අපි ගාව බෙහෙත් කරනවා විටමින් D වර්ග දෙනවා. ඒ අමතර සේලයි. එතකොට මේ මෙයාලා කැමරට දෙන්න මාළු කැල්ල කපලා අපේ ළමයින්ට අපලා ඉරට අල්ලේ වගේ මාළු තමයි දෙන්නේ කපලා ඉරට්ටේට අමුණු තමයි අපි කවන්නේ. මෙයාලාට නිකන් ওই මාළු දැම්මට කන්නේ නැහැ. නිකන් මාළු දැම්මට කන්නේ නැහැ. ඒ කියන්නේ පීන ගන්න බෑ. එයාගෙත් මේ කකුල තමයි. ඔව් කකුල. අතවල් හතරම තියෙන්න ඕනේ එකම විදිහට පීනන්න කරන්න. මෙයාලට තුනෙන් හතරෙන් එකක් ගියත් අමාරුයි පීන ගන්න. මේ මුදෙන් කොට ගහගෙන ආපු කට්ටිය ඉතින් මිනිස්සු දැක්කම ගෙනත් දෙනවා. ඉතින් අපේ වනජීවිතේ මහත්මයා කරනවා. ඉතින් මුදු යන කට්ටිය ගෙනත් දෙනවා. යාමතර දැන් මිනිස්සු යාමයා ගිල්ලා කැස්පේට් මුදේ ඉන්න දැක්කා. අවිල්ලා කියනවා ඊට පස්සේ අපි යනවා අරන් එන්න. ඊට පස්සේ අපි ડોක්ටර් එකන් ඇවිල්ලා බෙහෙත් කරලා කන්නීප කරලා තියන් ඉන්න මෙයාලා යවන්න. මේ ඔලිය රෙඩ්ලි මේ જાතිය වෙනස්. Polythene bag. මෙලා මේ බෝඩ් ගෑම් පෙත්‍ර ගිහිල්ලා මෝරු කාලා ඉන්නේ. We can't cooperate. අත් තුනක් නේ. Both sides. එකයි තියෙන්නේ. ඔව් එකාටින් ජීවත් වෙන්න මෙයාට අපි උස්ම ගන්න පුළුවන් ගන්න තමයි වතුර දාලා තින්නේ. ඉතින් මේ ටෙස්ට් ගානට ඉතින් මිනිස්සුන්ගේ ආයුෂ තමයි තියෙන්නේ. අවුරුදු 80යි 90යි වැඩිම 100යි 120 අතර තමයි ඉන්නේ. ඉතින් මෙයා අපේ පොත්වල දෙන්නේ එහෙම. වයස ගන්න. අපේ වයස තමයි මෙයාලට පිටලා තියෙන්නේ. අපේ නාස් අපේ ඇස් ඒ වගේ තමයි යාළුවා. මේ නැට්ට දිගයි පිරිමි සතෙක් මෙයා නැට්ට දිග එළිමින් තමයි බලන්නේ. නැට්ට ෆොටෝම කට්ටිය තමයි ගෑනු කරන්නේ. ඉතින් මෙයාත් ඔය පොලිතින් කාලා ගෑස් ඇදිලා තින්නේ ඇතුලේ. ඉතින් ඒ ගෑස් පිට වෙන්න අපි ඉන්ජෙක්ෂන් ගාලා තිනේ. වමනේ චුට්ට ගිහලා එයාම තමයි විටමින් B වර්ගයක් දෙනවා මෙයාලට. හොඳ වෙන්න. ඉතින් මෙයාගේ මේ විදිහට ඇඟ ඇතුලෙන් මේ තුවාල ඇති. ඉතින් මේ ගෑස් වගේ හැදෙනවා. ඉතින් මේ පැත්ත ගහන්නේ ඒක. ඉතින් හොඳටම හොඳ වුණාන් පස්සේ තමයි මේවා ටික අඩු වෙලා යට ගියාන් පස්සේ හොඳට පීනන්න කරන මුණාන් පස්සේ තමයි අපි මුඩ නිදාස් කරන්නේ. මෙහෙම තියාගෙන දාන්න බෑ. මේ කොට ගහගෙන ආපු එකේ. අතපය හතරම තියෙන හොඳට දාන්න බෑ.